දැනුවත් වෙමු කලින් හඳුනා ගනිමු වකුගඩු සුරකිමු යන මෙයින් ලෝක වකුගඩු දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවෙන් 10% වකුගඩු රෝගීන් පෙළෙන අතර ලෝකයේ මිලියන 2ක් රුධිර කාන්දුකරණය කරනවා. ඒ සඳහා පහසුකම් නොමැති ජනගහනය මිලියනයක් පමණ වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මූලාශ්‍ර හඳුනා නොගත් රටවල් අතර ශ්‍රී ලංකාවද රතු පාටින් දක්වා තිබෙනවා. නිසි සෞඛ්‍ය උපදෙස් හා ප්‍රතිකාර මත මෙම රෝගය සුව කරගත හැකි බවයි මෙහිදී හෙළි කෙරුණේ. ගමින් ගමට නගරෙන් නගරයට ජාතික ලොතරැයි මණ්ඩලයේ ජයග්‍රාහිකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ රටවටා වැඩසටහනේ තවත් අදියරක් අනුරාධපුරයේදී පැවැත්වුණා. එහිදී ජයග්‍රාහිකින් 9 දෙනෙකු සඳහා රුපියල් 1.35 ලක්ෂයක් වටිනා චෙක්පත් ප්‍රදානය කිරීම සිදු කෙරුණා. මහජන සම්පත, ගොවිසෙත, හඳහන, ධන නිධානය ඇතුළු ලොතරැයිපත් කිහිපයක ජයග්‍රාහිකින්ට මෙහිදී චෙක්පත් ප්‍රදානය සිදු වුණා. අනුරාධපුර මාර්ග සංවර්ධන අධිකාරිය විධායක ඉංජිනේරු චමින්ද සිල්වා, සමෝපකාර තොග වෙළඳ සංස්ථාවේ අධ්‍යක්ෂ මාලක ලියනගේ, පොදු වෙළඳසැල පෙදෙසි සතොස්ස කළමනාකරු තුසිත ප්‍රියදර්ශන සහ අනුරාධපුර දිස්ත්‍රික් අලෙවි නියෝජිතයින් ඊට එක්ව සිටියා. ටැලි උසස් අධ්‍යාපන ආයතනය මගින් ව්‍යවසායකත්ව හා නායකත්ව පාඨමාලාවක් හඳුන්වා දී තිබෙනවා. මෙම පාඨමාලා හඳුන්වා දීම හෝමාගම එම අධ්‍යාපන ආයතනයේදී සිදු වුණේ අමාත්‍ය සුනිල් හඳුන්නැති මහතාගේ ප්‍රධානත්වයෙන්. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියා. මෙම ආයතනයේ නිර්මාතෘවරුන් වන සංජීව නවරත්න සහ මහාචාර්ය සාමන් උදයන්ගයන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වුවා.